වැව්පැටි දනව්ව හෙවත් අනුරාධපුර පුරවරේ කලාවැව් ඉස්මත්තේ සුපිහිටේ. ලෝක පූජිත ඓතිහාසික අවකන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට අතීත ශ්‍රී විභූතිය ලොවට විදහා පාන අග්‍රගණ්‍ය කලා නිර්මාණයක්. එම උතුම් අවකන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස පැවැත් වූ මෙම ගිලන්පස සම්බුද්ධ පූජාව සහ සම්බුද්ධ ගුණවන්තනාව සංවිධානය කර තිබුණේ අවකන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රවේල්ලියේ ධම්මකෙත්තේ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි. මෙම උතුම් පින්කම සංවිධාන කර තිබුණේ රණජයපුර ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය උදය හේරත් මහතාගේ මූලිකත්වයෙන් කලාවැව ගල්නෑව නෑගම්පහ ගල්කිරියාකම ආඩියාකල රණජයපුර සහ කැකිරාව යන ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යතුමන්ලා සහ සමස්ත කාර්ය මණ්ඩලයත් ගල්නෑව සහ ගල්කිරියාකම MOH කාර්යාලවල සමස්ත කාර්ය මණ්ඩලයත් ගල්නෑව පලාකල ඉපලෝකම සහ කැකිරාව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඇතුළු නිලධාරී මණ්ඩලය ගල්නෑව ගල්කිරියාකම ඉපලෝකම සහ කැකිරාව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපති තුමන්ලා සහ එම නිලධාරී මණ්ඩලයත් ගල්නෑව පලාකල ඉපලෝකම සහ කැකිරාව ප්‍රාදේශීය සභාවල සභාපතිතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලයත් මහවැලි අධිකාරියේ එච් කලාපේ සමස්ත කාර්ය මණ්ඩලය සහ පුරාවිද්‍යා කාර්ය මණ්ඩලය ප්‍රදේශීය විහාරස්ථාන දහම් පාසල් රජයේ පාසල් සහ මරණාධාර සමිති සියල්ලන්ගේද සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් මෙහිදී ඓතිහාසික දෙවනගල පුදුබිමේ සහ ඓතිහාසික සැලව රාජමහා විහාරය යන උභය මහා විහාරයන්හි භාරකාර පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් උතුම් සම්බුදු ගුණ වන්දනාව සහ ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වුණා. Thank you for watching Sri Lanka's first and only Buddhist news bulletin. Stay connected and stay informed with Susambesha News. Join us on the Susambesha News YouTube channel and Facebook page. Sri Lanka's first and only Buddhist news bulletin, Susambesha News.